සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අද මං ආවේ පහුගිය වැස්සත් එක්ක මගේ ඇන්තරින් පැලවලට දිලීර ආසාදනයක් සිදු වෙලා තිබ්බා පත්‍රවලට. ඒක ඇති වෙන්නේ වැස්සෙන්. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔයාලා වෙනුවෙන් කරන්නයි ආවේ. මොකද අවුරුද්ද පුරාම වහිනවා. මේ වැස්සත් එක්ක මේ වගේ පත්‍ර දිලීර ආසාදනයක් කොයි හෝ මොහොතක ඇති වෙන්න පුළුවන්. මොකද මමත් කලින් පත්‍ර දිලීර නාශක පාවිච්චි කරලා තිබ්බේ නැහැ මගේ වගාවට. මේකත් එක්ක තමයි මම පත්‍ර දිලීර නාශක වගාවට භාවිතා කරන්න පටන් ගත්තේ. මේ තියෙන්නේ මේ ජගුවා ග්‍රීන් පැලයක් টොප් කට් එකක්. මේකටත් මේ ආසාදනය ඇති වෙලා දැන් නම් මේ රෝගය පාලනය වෙලා තියෙන්නේ. මේක හරියටම තෙල් එකකට රත් වුණු තෙල් එකකට කොලයක් දැම්මහම අර කොලේ තෙල් පාට එන්නේ. උරල ආන්නේ ඒ වගේ පෙනුමක් තමයි ඉස්සෙල්ලාම එන්නේ. මේක මේ ආසාදනය වුණාම මේ පැත්ත ගොඩ සාමාන්‍ය ලොකු ප්‍රමාණයකට ලොකුවට ආසාදනය වෙලා තිබ්බා. ඒ හැම එකකම මම පත්‍ර කැඩුවා. මේ එහෙම පත්‍ර කඩලා මේ කොහොමත් එහෙම දිලීර ආසාදනයක් පත්‍ර දිලීර ආසාදනයක් ඇති වුණාම ආසාදනය වුණු පත්‍ර කඩලා අයින් කරන්න ඕනේ. මේ අයින් කරලා තමයි අපේ වගාවට ප්‍රතිකාර කරන්න පටන් ගන්න ඕනේ. මේක කොලයක් එහෙම ඉතුරු වෙලා තිනවා. මේ තියෙන මේ ධාරේ දිගටම මේ ඉස්සලාම ධාරෙන් තමයි පටන් ගන්න. තැන තැන මේ වගේ පිච්චිලා වගේ හිටිනවා. අර තෙල් වැටිලා උණු තෙල් වැටුණාම වගේ. ඊට පස්සේ මේ පත්‍ර කළු පාට වෙලා මේ එක ලොකුවට පැතිරීගෙන යනවා. වේලිලා වගේ යනවා. ඊට පස්සේ මේ එහෙම මේකෙත් මේ ජගුවා ග්‍රීන් එක මේ කින් බ්‍රවුන් එකේ මේ මලේ ඒ ආසාදනය තියෙනවා. ඒක මල කඩලා අයින් කරලා නැතුව. ඉතින් බලමු අපි මම මගේ වගාවට යොදපු ප්‍රතිකාරමය කුමක්ද කියලා. මේ තියෙන්නේ මේක මේ ඩැකොනෙල් කියලා බෙහෙත් එකක්. මේක ගොඩාක් හොඳ බෙහෙත් එකක්. මේ විස්තර පත්‍රිකාව මේක මෙහෙම අලවලා ඉවන්නේ. මේ තියෙන්නේ ඩැකොනෙල් කියන බෙහෙත් එක. මේක ඇත්තටම මේ පාවිච්චි කරපු ගමම වගේ මේකේ ආසාදනය ව්‍යාප්ත වෙන එක පාලනය වුණා. ඒ කියන්නේ ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා මේක. මේක කිරි පාට දියර එකක් තියෙන්නේ. මේක මම පාවිච්චි කරේ ලීටරයකට තේ හැඳි භාගයක් හිටින්න. මේකේ විස්තර පත්‍රිකාව ඇතුළත් ඒ විදිහට පාවිච්චි කරන්න ඔයාලා පාවිච්චි කරනකොට මේක ඉස්ලාම් මම මගේ වගාවෙන් ආසාදනය වුණු පැල ඔක්කොම නොතෙමෙන තැනකට අයින් කළා. එහෙම අයින් කරලා තමයි මේක මේ ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. නිරෝගී පැලවලටත් මේක බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉස්සල්ලාම අයින් කරලා ඉවර වෙලා ආසාදනය වුණු පත්‍ර සියල්ලම කඩලා අයින් කරා. අයින් කරලා ලීටරයකට තේ හැඳි භාගයක් හිටින විදිහට මේක ඉස්සල්ලාම වතුර එකක දිය කරලා ඊට පස්සේ තමයි මගේ ස්ප්‍රේ බොටල් එකට මම දැම්මේ. දාලා ඉවරලා මුළු ගහම පත්‍ර තෙමෙන විදිහට ස්ප්‍රේ කළා. එහෙම ස්ප්‍රේ කරලා එක දිගටම පාවිච්චි කරන්න හොඳ නැහැ. කොයිම බෙහෙතක්වත් දිලීර නාශකයක්වත් එක දිගට පාවිච්චි කරන්න හොඳ නැහැ. එතකොට ඒක ගහට අනුවර්තනයක් දක්වනවා. රෝගයට අනුවර්තනයක් දක්වනවා. ඒ හින්දා ඊළඟට මම භාවිතා කළේ මේ ග්‍රීන් මැංගෝ සෙට් කියන එක. ඒකත් ඒකේ මේකේ තියෙන ආකාරයට පාවිච්චි කරන්න පටන් ඕනේ. මම ඒකත් ලීටරයකට තේ හැඳි භාගයක් තමයි පාවිච්චි කළේ. මේ දෙක මාරුවට පාවිච්චි කරාම ඇත්තටම මේ රෝගය පාලනය වුණා. මේ විශේෂයෙන් මේක ඉස්සල්ලාම පාවිච්චි කරේ මේක ගහපු ගමන්ම වගේ රෝගය පාලනය වුණා. ඉතින් අවුරුද්ද පුරාම වර්ෂාව තියෙනවා. කොයියම් මොහොතක
මෙවැනි රෝගයක් ඇති වුණොත් එහෙම ඇති වෙන්න කලින් පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳයි. මාසෙකට වතාවක්වත් පාවිච්චි කරනවා නම් හොඳයි කියලා තමයි මම දැනගත්තේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ වගාව නිරෝගීව පවත්වාගෙන යන්න පත්‍ර දිලීරනාශකයක් භාවිතා කරන්න. මේ රෝගය හැදුනාම ඇත්තටම මමත් බය වුණා. මොකද මං කලින් මගේ වගාව නිරෝගීව පවත්වාගෙන ගියා. කොයිම වෙලේකවත් මම පාංශු දිලීරනාශක පාවිච්චි කරාට පත්‍ර දිලීරනාශක පාවිච්චි කරලා තිබෙන්නේ නැහැ. නමුත් මේ රෝගෙත් එක්ක පාවිච්චි කරාම මේ බෙහෙත් දෙක ඇත්තටම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලටත් ඔයාලගේ නිරෝගීව වගාව පවත්වාගෙන යන්න පොඩි හරි දැනුවත් කිරීමක් කරන්නයි මට ඕනේ. ඉතින් ඔයාලගේ වගාවත් නිරෝගීව වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා.